ඉකොනොමික් ප්‍රමුඛ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ මොකක්ද? නියමා වක්‍රය මගේ හිඟකම තේරීම අවස්තික පිළිවෙල කියන සංකල්ප නිරූපණය කරන ආකාරය අද අපි කතා කරනවා. ඒ වගේම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මගේ තව මොනවද විස්තර කරන්න පුළුවන්? ඉදිරිපත් කරන්න පුළුවන් සංකල්ප ගැන අපි අධ්‍යයනය මායිම් වක්‍රය ගැන ඉගෙන ගන්න කලින් මොකක්ද නිෂ්පාදන හැකියාවක් කියලා කියන්නේ? ඒ කියන්නේ කිසියම් ව්‍යාපාර ආයතනයකට තියෙනවා යම්කිසි නිෂ්පාදන හැකියාවක්. දැන් ඔයාට තියෙනවා ඔයාගේ ජීවිතේ යම්කිසි දේවල් හිතමු ඉගෙන ගන්න කියලා නිෂ්පාදන හැකියාවක් තියෙනවා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ නම් කිසියම් ආයතනයක් හෝ යම්කිසි දෙයක් සතු පවත්න නිෂ්පාදන ශක්තියතාවය නිෂ්පාදන විභවතාවය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ දෙනමද ආර්ථිකයක් සතු පවත්නා වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණය යටතේ පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයකින් සේවා නියුක්ත කොට බාහිර දෙවර්ගයකින් නිපදවිය හැකි උපරිම හා තිරසාර විකල්ප නිෂ්පාදන සංයෝග දක්වන මායිම් රේඛාවයි. ඔක තමයි එළවලු යන පැහැදිලි නිර්වචනය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ගත්තාම මෙන්න මේ විදිහට අපිට අඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අඳිනකොට මෙන්න මේ විදිහට අක්ෂ දෙක අපිට අඳින්න ඕනේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සාමාන්‍යයෙන් අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඇඳලා විස්තර කරන්න කිව්වහම අපි දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර 63ක් අපි කතා කරනවා. අපි අඳින්නේ වැඩි වෙන ආවස්තික පිළිවෙල තත්ත්වය. මොකද ප්‍රායෝගික ලෝකයේ දැක ගන්න පුළුවන් මෙන්න මේ කියන වැඩි වෙන ආවස්තික පිළිවෙල තත්ත්වය. මේකේ හැඩය මූලයට අවතල හැඩයක්. අනිවාර්යයෙන්ම මෙතන ලක්ෂ දෙක ලකුණු කරනවා. අපි ලකුණු කරමුකෝ පුටුයි මේසයි කියලා උදාහරණයක් දෙමු. මේ පුටු මේ මේස. හරිද? මේස පළවෙනි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය තමයි මෙන්න මේක. මම කිව්වා ප්‍රායෝගික ලෝකයේ අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ කියන වැඩි වෙන අවස්තික පිළිවෙලීගේ තත්ත්වය. හේතුව තමයි අවස්තික පිළිවෙල කියන සංකල්පය. අවස්තික පිළිවෙල කියලා කියන්නේ නියමා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක්. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරගෙන යාමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන තත්ත්වය. හරිද? අඩු වෙන අවස්තික පිළිවෙල නීතිය කියලා කියන්නේ. එහෙනම් ඒ ඇසුරෙන් ගන්නකො වැඩි වෙන අවස්තික පිළිවෙල නීතිය කියන්නේ මොකද්ද? නියමා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරගෙන යාමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන තත්ත්වය. ඉතින් ප්‍රායෝගික ලෝකයේ තියෙන්නේ එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. එතකොට මේක තමයි ප්‍රායෝගික ලෝකයේ වැඩි වශයෙන් බහුල වශයෙන් දැක ගන්න පුළුවන්. හරිද? අඩු වෙන අවස්ථක පිළිවෙල තත්ත්වය මම නිර්වචන වලට කිව්වා. ඒකේ නියමා හැඩය ගත්තා. මෙන්න මේ ආකාරයට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට දැක්කම අඩු වෙන අවස්ථක පිළිවෙල තියෙනවා. අඩු වෙන අවස්ථක පිළිවෙලේ හැඩය තමයි මූලයට උත්තර හැඩයක්. ඊළඟට අපි කතා කරන අවස්ථක පිළිවෙල ආකාරය තමයි ස්ථාවර අවස්ථක පිළිවෙල. ස්ථාවර අවස්ථක පිළිවෙල ඉදිරියේ නියමා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරගෙන යාමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ස්ථාවරව පැවතීම. හරිද? එතකොට මෙන්න මේ ආකාරයට සමානව ස්ථාවර අවස්ථක පිළිවෙල ඇඳොත් සරල රේඛීය හැඩයෙන් තමයි ස්ථාවර අවස්ථක පිළිවෙල දැක ගන්න පුළුවන්. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට ලක්ෂණ පසුබිජ කව් එක මත කියන්නේ මත ලක්ෂයක් ලක්න කිරීම මතේ මොනවද අපිට දක්වන්න පුළුවන් මත දක්වන්න පුළුවන් ලක්ෂණ. පූර්ණ සේවා නියුක්තිය, පූර්ණ නිෂ්පාදනය, නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන ලක්ෂණ
අපිට නිෂ්පාදන හැකියාව මාර්ගයක් මත ලක්ෂ්‍ය ලකුණු කිරීමෙන් දක්වන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට කොන්දේසි දෙකක් පිට වෙනවා. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. ඒ කියන්නේ වර්තමාන නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම සම්පත් සම්භාරය නිෂ්පාදනයට යොදා ගන්න ඒක පූර්ණ සේවා නියුක්තිය. ඊළඟට පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ ඒ වර්තමාන නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සම්පත් ටික උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට භාවිත කරන එක. ඒ කොන්දේසි දෙකම සපුරාගෙනකොට අනිවාර්යෙන් නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් මතට ආර්ථිකයක් යනවා. හරිද? ඊළඟට නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ ඇතුළත මොනවද දක්වන්න පුළුවන් ලක්ෂ්‍ය. එක්සෑම් එකට මේව ඕන. හරිද? සේවා නියුක්තිය දක්වනවා, පූර්ණ සේවා නියුක්තිය, ඒ වගේම පූර්ණ නිෂ්පාදනයක් කියනකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ මේ පුසේනි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය නෑ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිෂ්පාදන හැකියාව මායි වක්‍රයෙන් ඇතුළත ලක්ෂ්‍යයක ලකුණු කරන්න පුළුවන්. අද එහෙනම් අපි කතා කරේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රය කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ හැඩ, නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ සංකල්ප නිරූපණය ගැන. ඉතින් ඔයගලන්ට ඕන වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් කරලා ඒ වීඩියෝ ගැන සඳහන් කරන්න. ඒ වගේම මතක ඇතුව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයගලගේ වටිනා අදහසක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ජයග්‍රාහී සුබ දවසක්.